Hello, welcome to my YouTube channel. යමුද මාත් එක්ක කොටපිම ඉන්න උසම සත්වයා බලන්න. බලන්න විතරක් නෙවෙයි අතින් අල්ලලා කෑම කවන්නත් පුළුවන්. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි මේ යන්නේ කෙන්යාවේ නයිරෝබි වලට විනාඩි 40ක් විතර දුරින් පිහිටලා තියෙන ජිරාෆ් සෙන්ටර් එකට. උදේ 9 ඉඳලා හවස 5 වෙනකන් මේ ආයතනය විවෘතව තියෙනවා. රොත්ස්චයිල්ඩ් කියන වඳවිමේ තර්ජනයට ලක්ව සිටින ජිරාෆ් විශේෂයක් සංරක්ෂණය කරන්න තමා මේ ජිරාෆ් මධ්‍යස්ථානය ආරම්භ කරලා තියෙන්නේ. AFEW කියන කෙන්යානු වනජීවි සංරක්ෂණ ආයතනය තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ. ඇතුළට යන්න අපි ටිකට් එකක් අරන් යමු. ඔයා කෙන්යාවේ රෙසිඩන්ට්ස් නම් ඔයාට ශිලින් 400ක් වගේ පුංචි මුදලක් තමයි වියදම් වෙන්නේ. මෙතනින් අපිට පුළුවන් ජිරාෆ්ලට කෑම ගන්න. මේ තියෙන පොල් කට්ටට තමයි යාළගේ කෑම දාලා දෙන්නේ. මෙන්න ඉන්නවා අපේ ජිරාෆ් යාළුවෝ ටික. මේ යාළුව බලන්නේ නායකෙන් කෑම ඉල්ලන අපූර්ව බලන්නකෝ. දැනට ලෝකයේ ජීවත් වෙන්නේ මේ රොත්ස්චයිල්ඩ් වර්ගයට අයිති ජිරාෆ්ලා 700කටත් අඩුවෙන්ලු. ඔයාට පේනවා ඇති මේ ජිරාෆ්ගේ ශරීරයේ වර්ණය. ඒවත් තද දුඹුරු පැහැයෙනුයි තියෙන්නේ. ඒ වගේම මේ වර්ගයේ ජිරාෆ්ලගේ කකුල්වල කිසිම රටාවක් නැහැ. අනිත් ජිරාෆ්ලගේ නම් මුළු ඇඟේම රටා තියෙනවා. මේ රොත්ස්චයිල්ඩ් විශේෂය දැනට දැක ගන්න පුළුවන් උගන්ඩාවේ කෙන්යාවේදී විතරයි. ඒ වගේම මීට කලින් සුඩානේත් මේගොල්ලෝ ඉඳලා තියෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම වඳවීමට ලක් වෙලා තියෙනවා. පේනව නේද ආඩම්බරකම? කෑවට මොකද අත ගන්න නම් දෙන්නේ නැහැ. මේ සංරක්ෂණ මධ්‍යස්ථානය තුළ ගොඩක් ජිරාෆ්ලා ඉන්නවා. මේ ජිරාෆ් සෙන්ටර් එක තුළ සිදු කරන ප්‍රධානම කාර්ය වෙන්නේ මේ රොත්ස්චයිල්ඩ් ජිරාෆ් වර්ගය බෝ කිරීමයි. එහෙම බෝ කරගන්න සත්තුන්ව මේගොල්ලෝ වනජීවී අභය භූමි වලට නිදහස් කරනවා. ඉතින් ඒ වගේම මෙතන තියෙන තවත් විශේෂත්වයක් කියන්න ඕනේ. ඕගොල්ලන්ට මෙතනදී මේ කාර්ය මණ්ඩලය විසින් මේ සත්තු ගැන සියලුම තොරතුරු පැහැදිලිව විස්තර කරනවා. බලන්නකෝ එහෙනම් ඔයා ජිරාෆ් ගැන මේ දේවල් දැනගෙන හිටියද කියලා. ජිරාෆ් තමයි ගොඩබිම ඉන්න උසම ශීරපායි සත්වයා. ජිරාෆ්ගේ ශරීරයේ තියෙන පැහැයෙන් එයාගේ වයස තීරණය කරන්න පුළුවන්. ඒ වගේම හොඳින් නටන ජිරාෆ් කෙනෙක් අඩි 19ක් විතර උස වෙනවා. ඔයා දැනගෙන හිටියද ජිරාෆ්ගේ දිව අඟල් 20ක් විතර දිගයි කියලා. ජිරාෆ් ශාකභක්ෂිකයෙක් වන අතර එයාට දවසට කිලෝග්‍රෑම් 45ක් විතර ආහාර ලබා ගන්න ඕනි. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයගලන්ට බොහොම ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. බොහොම ස්තුතියි වීඩියෝ එක ඉවර වෙනකන්ම හිටියට. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම්. බයි.